ඉතින් අද ගන්න යන්නේ බන්ධනාගාර කෑම එකක්. ඒ වුණා මේකට අපිට චිකන් ඩෙවල් එකක් ඒ වගේම චොප්සි එකක් හම්බෙලා තියෙනවා. ඉතින් ඔන්න අදත් හැමෝම පිළිගන්නවා තඩියගේ කෑම මේසෙට. ඉතින් අද ගන්න යන්නේ බන්ධනාගාර කෑම එකක්. ඉතින් අපි බලමු බන්ධනාගාරේ කෑම රසද කියලා. හෝ බන්ධනාගාරය කිව්වට අද ගන්න යන්නේ ප්‍රිසන් වෙල්ෆෙයාර් රෙස්ටුරන්ට් එකේ කෑම එකක්. ඉතින් අද මම කෑම එක ගෙනත් තියෙන්නේ අනුරාධපුර ප්‍රිසන් වෙල්ෆෙයාර් රෙස්ටුරන්ට් එකෙන්. ඉතින් මේක ගැන කිව්වොත් එහෙම ඉතින් මේක බන්ධනාගාර වෙල්ෆෙයාර් රෙස්ටුරන්ට් එකේ රුපියල් 500ට තියෙන රයිස් එකක්. ඉතින් මම මේක තාම ඕපන් කරලා බලලා නැහැ. ඊට කලින් කාලත් නැහැ මේක. ඉතින් අද තමයි මේක මුලින්ම try කරලා බලන්න යන්නේ. ඉතින් අපි මේක දිග අරගෙන බලමු රුපියල් 500ට බන්ධනාගාරයෙන් මොන වගේ කෑම එකක්ද අපිට දීලා තියෙන්නේ කියලා. ඉතින් මේකේ පැකින් එක ගැන කතා කරොත් එහෙම යාලා හොඳ පැකින් එකක් දීලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. ලස්සනට වගේම හොඳ පිළිවෙලට පැකින් එක දීලා තියෙනවා. ඉතින් පැකින් එක ඕපන් කරනකොට මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් තව දෙයක් කියන්න ඕනේ. ඉතින් මම මේ විදිහට කැම එක දිගහැර ගන්නකොට ඔයාලට එහෙම මේ ශබ්ද බද්ද ටිකක් ඇහෙනවා ඇති. අද පොඩ්ඩක් වටේ පිටේ පොඩි ශබ්ද බද්ද ටිකක් ඇහෙනවා. වටේ පිටේ මිනිස්සු පොඩ්ඩක් වැඩ ගෙවල් වල. ඉතින් මෙන්න මේ විදිහට අපිට ප්‍රිසන් වෙල්ෆෙයාර් රෙස්ටුරන්ට් එකේ 500 රයිස් එක කිව්වට මේක සෙට් මෙනු එකක් විදිහට තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක බැලුව බැලමටම හොඳ පෙනුමට තියෙනවා. ඉතින් අපිට පේන විදිහට චිකන් ඩෙවල් එකක්, චොප්සි එකක් අපිට මේකට හම්බෙලා තියෙනවා. අපි ඉතින් වැඩි කතා කරන්නේ නැතුව මේකේ රසත් කොහොමද කියලා බලමු. හොඳ සුවඳකුත් එනවා මේකේ. මෙන්න මේ විදිහට තමයි ඔයාලට බන්ධනාගාරේ කෑම එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට මෙන්න මේ විදිහට ප්‍රිසන් වෙල්ෆෙයාර් රෙස්ටුරන්ට් එකේ 500 රයිස් එක බලා ගන්න පුළුවන්. මේකට අපිට චිකන් ඩෙවල් එකක් ඒ වගේම චොප්සි එකක් හම්බෙලා තියෙනවා. ඉතින් මේක රුපියල් 500ක් වගේ මුදලක් තමයි උනේ. පෙනුම හැටියට හොඳ පෝෂන් එකකුත් තියෙනවා. ඉතින් අපි මේ රයිස් එක අපි ප්ලේට් එකකට දාගමු. ඉතින් ප්ලේට් එකට දැම්මහම මෙන්න මේ විදිහට ඔයාලට මේ රයිස් එක බලා ගන්න පුළුවන්. ඉතින් හොඳ පෝෂන් එකක් නම් තියෙනවා. රුපියල් 500ට හම්බෙලා. මෙන්න මේ විදිහට ප්ලේට් එකට දැම්මම පස්සේ හොඳට බලා ගන්න පුළුවන් මේක මොන විදිහට තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට මේක තියෙන ප්ලේස් එක ගැන කිව්වොත් එහෙම ඉතින් අනුරාධපුර බන්ධනාගාරේ පහු කරගෙන අනුරාධපුර ටවුන් එක පැත්තට යනකොට වම් අත පැත්තෙන් මේ ප්ලේස් එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් ගිහලා try කරලා බලන්න. ඉතින් මෙන්න මේ විදිහට මේ පෝෂන් එක ඔයාලට බලා ගන්න පුළුවන්. මේකට හොඳට කැරට් ලීස් ඇඩ් කරලා ඒ වගේම ලොකු චිකන් ඩෙවල් එකක් තියෙනවා අපිට. ඒ වගේම චොප්සි එකක් බලා ගන්න පුළුවන්. ස්පෙෂලි කියන්න මේකට මම බලාපොරොත්තු වුණා ඒත් ග්‍රේවි එකක්, චිලි පේස්ට් එකක් ඒ දෙකෙන් මොකුත් අපිට ලැබිලා නැහැ. ඉතින් කොහොම වුණත් අපි බලමු ඒ දෙක නැතුව වුණත් මේක කොයි වගේ රසයක් තියෙද කියලා. තව දෙයක් කියන්න ඕනේ මේ මම මෙතන චිකන් ඩෙවල් එක අපිට මේ පැත්තෙන් ලොකුවට දීලා තිබ්බා, චොප්සි එක දීලා තිබ්බා. මේක මම ඉස්සරහට කාගෙන යනකොට චිකන් ඩෙවල් එකට ඇතුලෙන් චිලි පේස්ට් එක තිබ්බා. ඒ මිස්ටේක් එක ඉස්සෙල්ලාම හරි ගස්සන්න ඕනේ. චිලි පේස්ට් එක අපිට හම්බෙලා තියෙනවා. ඉතින් චිලි පේස්ට් එකත් එක්ක මේකේ මම හිතන්නේ කීරි සම්බ හාල් තමා තියෙන්නේ. අපිට ඩෙවල් එක ගැන කතා කරොත් එහෙම චිකන් ඩෙවල් එකට චිකන් කෑලි 3ක් තමයි අපිට හම්බෙලා තියෙන්නේ. ඉතින් අපි මේක මික්ස් කරගෙන මොන වගේ රසයක් තියෙද කියලා බලමු. විචිකන් චුට්ටක් දාගමු. ඇත්තටම හොඳ රසක් තියෙනවා. මේ ග්‍රේවි එක නැතුව වුණත් ඇත්තටම මම හිතන්නේ ග්‍රේවි එක දෙන්නේ නැතුවත් ඇත්ත සමහර මේ චිකන් ඩෙවල් එකේ ටිකක් අර ජූසි ගතිය වගේ තියෙන හින්දා වෙන්නේ ඇති සමහර විට. ඒ වුණාට චිලි පේස්ට් එක නම් මම බලාපොරොත්තු වුණා ඇත්තටම. ඇත්තට වෙනස්ම රසයක් තියෙනවා. රයිස් එකට චිකන් ඇඩ් වෙලා නැති වුණාට විතරත් එක්ක නියමයට අර 500 බජට් එකට මේ ලොකු පෝෂන් එකක් තිබ්බට මේ බජට් එකට සෙට් වෙන්න නියමම රසයක් තියෙනවා. ඇත්තටම මාරම රසයි මේක. මේක ඇත්තටම රයිස් එක උනත් නිකන් කන්න පුළුවන් තත්ත්වයක තියෙනවා.
පෙප්සි බෝතලේ හෙල්ලිලා තිබිලා තියෙන්නේ. ඉතින් මේකේ චොප්සිය ගැන කතා කරොත් එහෙම චොප්සිය නම් පොඩ්ඩක් නිකක් අර වේලිච්ච ගතියක් වගේ තියෙනවා චොප්සියේ. චොප්සිය නම් එහෙම ලොකු රසයක් කියන්න නෑ. උනාට ඔක්කොම ටික මික්ස් වුණාට පස්සේ හොඳ රසයක් තියෙනවා ඇත්තටම මේකේ. මම ඇත්තටම 500ට කියන්නේ මෙච්චර දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ. ඇත්තටම රසයි. ඇත්තටම මේක මික්ස් වුණාම හොඳ වෙනස්ම රසයක් තියෙනවා. මේකට ග්‍රේවි ටිකයි චිලි පේස්ට් එක නම් ඇත්තටම ඕනේ. චිලි පේස්ට් එක ආවට පස්සේ මේක තවත් රස වැඩි වෙනවා අනිවාර්යෙන්. ඉතින් මම ආයෙත් මතක් කරනවා අද තඩිය කෑම එක අරගෙන ආවේ අනුරාධපුර බන්ධනාගාර වෙල්ෆෙයාර් රෙස්ටුරන්ට් එකෙන්. ඉතින් ඇත්තටම අනුරාධපුරේ ගොඩක් අය දන්න තැනක් වගේම ගොඩක් අය කන තැනක්. මොකද මම හිතන විදිහට මම ගියපු වෙලෙත් ලොකු ඕඩර්ස් ප්‍රමාණයක් එයාලට තිබ්බා. රුපියල් 500ට ඇත්තටම මේක පාඩු නෑ. මම ඉතින් මුලින්ම මේක දිගාරනකොට පාඩු වෙයි කියලා හිතුවා. මොකද රස නැති වෙයි, සමහර වෙලාවට චිලි පේස්ට් ග්‍රේවි මොකුත් හම්බෙලා නැති හින්දා කියලා. ඒ වුණාට ඇත්තටම හොඳ රසක් තියෙනවා මේකේ. 500ට පාඩු නෑ. ඉතින් මම මෙතන ලොකේෂන් එකත් අනිවාර්යෙන් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඔයාලත් අනිවාර්යෙන් ගිහිල්ලා මේක try කරලා බලන්න. තව මීට අමතරව මෙයාලගේ ගොඩක් කෑම වර්ග තියෙනවා. ඉතින් ෂෝටිස් වර්ග එහෙම සෑහෙන්න තියෙනවා. ඒ කියන්නේ ගෙවන මුදලට වටිනා කියන ෂෝටිස් වර්ග ටිකක් තියෙනවා. ඒ ප්‍රමාණයෙන් ටිකක් ලොකුයි ඒවා. මම ගිහිල්ලා දැකපු දේ ඔයාලත් අනිවාර්යෙන් ගිහිල්ලා try කරලා බලන්න. මොකද කෑම එක නම් රසයි. ඉතින් මෙන්න මේ විදිහට තමයි තඩියාද බන්ධනාගාරයෙන් කෑම එක කෑවේ. ඉතින් බන්ධනාගාරේ කිව්වට මම කිව්වනේ වෙල්ෆෙයාර් රෙස්ටුරන්ට් එකෙන් තමයි කෑම එක ගෙනාවේ. රුපියල් 500ක් උනේ. 500ට පාඩු නෑ. පට්ටම ලාභයි. රසයි කෑම එක. ඔයාලත් අනිවාර්යයෙන්ම ගිහලා try කරලා බලන්න. ඉතින් මෙන්න මේ වගේ අලුත් තැන් වලින් රසබර කෑම තඩිය ඉස්සරහටත් අරගෙන එනවා. අනිවාර්යෙන් තඩියව subscribe කරලා තඩියත් එක්ක එකතු වෙලා ඉන්න. අපි තවත් අලුත් කෑමකින් සෙට් වෙමු. තව දෙයක් කියන්න ඕනේ මේ මම මෙතන චිකන් ඩෙවල් එක අපිට මේ පැත්තෙන් ලොකුවට දීලා තිබ්බා, චොප්සි එක දීලා තිබ්බා. මේක මම ඉස්සරහට කාගෙන යනකොට චිකන් ඩෙවල් එකට ඇතුලෙන් චිලි පේස්ට් එක තිබ්බා. ඒ මිස්ටේක් එක ඉස්සෙල්ලාම හරි ගස්සන්න ඕනේ. චිලි පේස්ට් එක අපිට හම්බෙලා තියෙනවා. ඉතින් චිලි පේස්ට් එකත් එකකටක් කාලා රස ගැන කියන්නම් අන්තිමට. අපිට ඉතින් ග්‍රේවි එකක් විතරයි. ග්‍රේවි එක දෙන්නේ නැත්නම් මම හිතන්නේ මේ චිකන් ඩෙවල් එක හින්දා චිලි පේස්ට් එක හම්බෙලා තිබ්බා. චිලි පේස්ට් එක චිකන් ඩෙවල් එකට යටින් තමයි තිබිලා තියෙන්නේ වැහිලා. ඉතින් චිලි පේස්ට් එකත් මික්ස් කරගෙන එකකටක් කාලා රස ගැන කියන්න. චිලි පේස්ට් එකෙත් මාරම රසක් තියෙනවා. මම හිතන්නේ කූනිස්සෝ එහෙම දාලා නියමයට හදලා තියෙනවා චිලි පේස්ට් එක. ඒ ටික මික්ස් වුණාම පට්ටම රසක් තියෙනවා. ඔයාලත් අනිවාර්යෙන් ගිහිල්ලා බන්ධනාගාර කෑම එක try කරලා බලන්න.